ආයිබෝවන් ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ දැන් ක්‍රමෙන් වර්ධනය වෙලා. රැල්ල එහෙට හමනවා මෙහෙට හමනවා එහෙන් මෙහෙට මෙහෙන් එහෙට රැලි හමන අතර මේ ජන රැල්ලට හැමූ රැලි. ලස්සන රටක් සැපවත් ජීවිතයක්. ඒ ජාතික ජනබලවේගයේ මෙවර ජනාධිපතිවරණ ප්‍රකාශනයේ තේමාව. රට අනුරට ආවට පස්සේ අනුර දිසානායක රට කරවන හැටි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ අන්තර්ගතයි. ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වුවේ උත්සවයක් සංවිධානය කරලා. ඒක තලවතුගොඩ මොනාච් ඉම්පීරියල් හෝටලේ තමයි මේ උත්සවය සංවිධානය කරලා තිබුණේ. මෙහිදී අනුර දිසානායක ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකයා වගේම තවත් පිරිසක් අදහස් දක්වා සිටියා. Being presented first to the clergy, and at the same time the other copies will be presented by the other dignitaries of NPP Jatika Jana Balawegaya to the other special invitees who have gathered here. සපපෙනි ඔබ සියලු දෙනාටම අපි නොවරදවාම මෙහි පිටපතක් ලබා දීමට කටයුතු කරනවා ඇති බව කරුණාවෙන් සලකන්න. ප්‍රතිපත්ති ප්‍රකාශනයක් කියන්නේ මොකද්ද? ඒකේ වැදගත්කම මොකද්ද? අපි දන්නවා සම්ප්‍රදායිකව මැතිවරණ කාලයේ මැතිවරණ ඒ කාලය තුල විවිධ පක්ෂ ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශ එළි දක්වනවා. ඒක හැම අවස්ථාවකම සිද්ධ වෙන දෙයක්. ඒක පුරුද්දක් හැටියට දැන් අපි කරනවා. නමුත් මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අද අපේ රටේ ඇති වෙලා තියෙන ප්‍රශ්නය සහ ජාතික ජනබලවේගය වෙනස් කරන්න උත්සාහ කරන දේ තමයි ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනවල වටිනාකම මොකක්ද? අපි දන්නවා බොහෝ අවස්ථාවල සිද්ධ වෙන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල තියෙන දෙයක් නෙවෙයි. බලයට ආපු ආණ්ඩු ඒ ප්‍රතිපත්ති ප්‍රකාශන අමතක කළා. ඒවා ගණන් ගන්නෙත් නෑ. ඒවට හාත්පසින්ම වෙනස් දේවල් තමයි ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක කරන්නේ. අපිට ඒක අපේ දේශපාලන සංස්කෘතිය තුළ අපේ දේශපාලන භාවිතාව තුළ විශේෂයෙන්ම මේ පහුගිය දශක ගණනාවක් තුළ හොඳින් දකින්න තියෙනවා. ඒක අද ඉතාමත්ම හොඳින් දකින්න තියෙනවා. ශ්‍රී ලංකාවේ අනාගත ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමනි ඔබතුමාට කරන ආරාධනාවයි. අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට ඉතාමත් සැලසුම් සහගතව ශේස්ත්‍ර ගණනාවක වැඩ කරමින් හිටියා. එකක් අපි මේ කඩාවැටී තිබෙන රට ගොඩනැගීම සඳහා අවශ්‍ය වෙන බලවේගයක් ගොඩනැගිය යුතුයි. ඒ පිළිබඳව අපේ රටේ විවිධ ශේස්ත්‍ර නියෝජනය කරන කණ්ඩායම් එකතු කරගනිමින් ඒ අය බලමුළු ගන්වමින් අපි ඉදිරියට ආවා. ඒ වගේම ඒ විතරක් අපිට ප්‍රමාණවත් වන්නේ නැහැ. අපි ශක්තිමත් මතවාදයක් අපේ ජනතාව වෙත ගෙන ආයුතු තිබුණා. අපි දීර්ඝ කාලයක් අපේ රටට සිදු වී තිබෙන විපත පිළිබඳව ඒ විපතට ඇති වූ හේතු පිළිබඳව එයින් ගොඩ යන්නේ කෙසේද කියන කරුණු පිළිබඳව දීර්ඝ කාලයක් මේ රටේ පොදු ජනතාවත් එක්ක සාකච්ඡා කරමින් හිටියා. මම හිතනවා ඒ සියල්ල සම්පින්නේ කරලා විධිමත් වැඩපිළිවෙලක් අපේ රට හමුව තැබීම තමයි ඊළඟ අධීර. ඒ අධීර තමයි අපි මේ මොහොතේ සම්පූර්ණ කරන්නේ. කොච්චර කුඩා ප්‍රතිසංස්කරණ කරන්න උත්සාහ කරලා තිබෙනවද මොකද්ද ප්‍රතිඵලය?
නැවත නැවත අර්බුදයෙන් වර්ධනය වෙමින් නැවත නැවත අර්බුදයේ පෝෂණය වෙමින් යන එක තමයි ප්‍රතිඵලය බවට පත් වී තිබෙන්නේ. ඒ නිසා පුරවැසියන් හැටියට රටක් හැටියට අපි මේ අභියෝගේ බාර ගන්න ඕන. මොකද්ද? මේ පද්ධතියම යලි ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩපිළිවෙල තමයි ජාතික ජනබලවේගයේ බාර ගන්න සූදානම් වෙලා තිබෙන්නේ. එක තැනක නෙවෙයි, එක කොටසක නෙවෙයි, එක ශේෂ්ත්‍රයක නෙවෙයි, එක පුරවැසියෙකුට නෙවෙයි, සමස්තය කඩාවැටුණු රටක්. ඇත්ත ගත්තොත් මුල ඉඳන් ලස්සන වියමනක් අපිට වියන්න සිදු වී තිබෙනවා. මුල ඉඳන් සමහර විට ඇති වී තිබෙන කලබගෑනිය, ඇති වී තිබෙන වියවුල දෙස බලපුවාම විටක ටිකක් දුර සිට බැලුවොත් කොතනින්ද පටන් ගන්න කියලා නේද හිතා ගන්න බැරි තරමටම මේ වියවුල විනාශකාරී. හැබැයි අපි මේ වැඩපිළිවෙල ඇතුලේ ක්‍රමානුකූලව මේ ඇති වී තිබෙන වියවුල විසඳීම සඳහා අවශ්‍ය වෙන ශක්තිමත් ක්‍රියාකාරකම් රැසක් ඉදිරිපත් කොට තිබෙනවා. ක්‍රමවත්ව විධිමත්ව පියවරෙන් පියවර මේ රාජ්‍ය පොහොසත් රාජ්‍ය බවට පත් කරන්නත් අපේ පුරවැසියන්ට ලස්සන ජීවිතයක් උරුම කිරීම දීම සඳහා මේ වැඩපිළිවෙල සමන්විත වෙලා තිබෙනවා. පළමු කොටම අපේ වැඩපිළිවෙල අපි බර තබනවා අපේ රට ඉස්සරහට යන්න නම් නීතියේ විධානයේ ආධිපත්‍යයෙන් නිසි පරිදි තහවුරු විය යුතුයි. මේ වතාවේ පළවෙනි වතාවට මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් සාමාන්‍ය පන්තිය මිනිස්සු නියෝජනය කරමින් සාමාන්‍ය පන්තියේ පවුලක නායකයෙක් අනුර දිසානායක සහෝදරයා අද ජනාධිපතිවරණේ ඉස්සරහින් ඉන්න අපේක්ෂකයා බවට පත් වෙලා. අවුරුදු 70කට පස්සේ ලංකාවේ මිනිස්සුන්ට අවස්ථාවක් ලැබිලා තියෙනවා තමන්ගේ පන්තියේ කෙනෙක් මේ රටේ නායකයා කරන්න. ඒ වගේම ආදරණීය සහෝදරයා සහෝදරයෝ අපි දන්නවා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ යෝජනා කරලා තිබෙනවා මේ රටේ දූෂිත දේශපාලන සංස්කෘතිය පරාජයටපත් කළා හොඳ දේශපාලන සංස්කෘතියක් ඇති කරන්න ඕන කරන ක්‍රියාමාර්ග අපි ඒක දාලා තියෙනවා. අපි දකිනවා බොහෝ විට දේශපාලන වේදිකාවල කතා කරන්නේ මෙවැනි ප්‍රශස්ත සමාජයක් සඳහා නොවේ. එකිනෙකාගේ පුද්ගලික අවශ්‍යතා, එහෙමත් නැත්නම් බලලෝභීත්වය, එහෙම නැත්නම් තමාගේ කැපිපේන්නට යනාදී වශයෙන් ක්‍රියා කරන ආකාරය අපිට පේනවා. බොහොම ප්‍රාථමික විදියට, බොහොම බාල විදියට, බොහොම ලාභ විදියට සමහරු දේශපාලනේ කතා කරනවා. ඔබ දැකලා ඇති සමහරු කියනවා කඩේ යනවා කියලා. එහෙම කියන්නේ ඇයි? මොකද දේශපාලනේ මෙච්චර කල් භාවිත වෙලා තියෙන පුද්ගලික ලාභ ප්‍රයෝජනට කාට හරි පුද්ගලයෙකුට ඡන්ද දෙන්නේ ගිහිල්ලා වැඩක් කරගන්න. එහෙම නැත්නම් රස්සාවක් නැති කෙනා රස්සාවක් ගන්න. තියෙන කෙනා උසස් වීමක් ලබා ගන්න. ව්‍යාපාරිකයෙක් නම් යම් ඒකේ ඵල ප්‍රයෝජන ලබා ගන්න. ඊට වඩා දේශපාලනය කියන්නේ වඩා වටිනා දෙයක්. මොකද්ද? සමාජයේ සමාජිකයන්ගේ භෞතික ලෞකික ද්‍රව්‍යමය අවශ්‍යතා සපුරාලීම කළමනාකරීම ප්‍රතිපත්ති සම්පාදනය ඒකයි දේශපාලනය. මේ മന്ത്രി කෙනෙක් තෝරගෙන පාර්ලිමේන්තුවට යවන්නේ ව්‍යවස්ථා අනපනත් සම්පාදනය කරන්නට දියුණුවයි. එතෙන්ට නොගැලපෙන පුද්ගලෝ පහුගිය කාලේ අපි පිටත් කරපු නිසා තමයි අපිට ඊටාම අප්‍රසන්න අශෝභන අත්දැකීම් වලට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. දැන් 37 නායක කොහෙද අවුරුදු ගාණක් යනකොට එක්සත් ජාතික පක්ෂද අපි අහනවා මෛත්‍රීපාල සිරිසේන දේපක්ෂද දැන් හාක් නෑ හූක් නෑ මුකුත් නෑ කොහොද දැන්ගේ පක්ෂයක් හැදිලා ඉවරයි අපි අහනවා මේ දිස්ත්‍රික්කේ අද මහින්ද අමරවීරකෝ කුකුල් පැටව බෙදලා ඔබ දන්නවා මොන ආණ්ඩුවපත් වුණත් මහින්ද අමරවීර හැමදාම ඒ හැදෙන හැම ආණ්ඩුවක ඇමති වතුර ටික දෙන්න බැරුණා පහුගිය කාලේ අපි අහනවා දැන් චමල් රාජපක්ෂ නිෂ්ක්‍රියයි දැන් ඩී.බී. චානක මොකද වෙලා තියෙන්නේ තාත්තටයි පුතයි දැන් යනයිනේ මං හොයාගන්න දැන් පන්සල් වලට යනවා නාමල් කුමාරයාත් එක්ක ඔබ දන්නවා මේ තිස්සමහාරාමෙට മന്ത്രി කෙනෙක් නැහැ කියලා පහුගිය වතාවේ තිස්සමහාරාම ආසනෙට තෝරාපත් කරගත්ත පොහොට්ටි മന്ത്രി ඔබ දන්නවා දැන් කොහෙද ඉන්නේ කොහෙද උකුල් ගලප්පත්ති දැන් එක්සත් ජාතික පක්ෂ දැන් රනිල් වික්‍රමසිංහත් එක්ක දැන් නියෝජ්‍ය කතානායක එයා කොහෙද ඉන්නේ රනිල් වික්‍රමසිංහත් එක්ක අජිත් රාජපක්ෂ අපි අහනවා දැන් ඉන්න අයගේ තැන මාරු වෙලා තියෙනවා පක්ෂ ලකුණු මෙමුකුත් නැහැ එකට ගහගෙන යනවා
රනිල් වික්‍රමසිංහ මහත්තයා අභියෝගය ගන්නකොට පුංචි මරුටි කාර් එක මායි මනුෂයි අරගලයස්ෙන් හොරෙන් ගියේ නැත්තම් කුටි ගන්න නිසා. ගෙදර ළමයාගේ කම්පියුටර් ටික අයින් කරලා අම්මලාට වෙන තැනකට යන්න කියලා ගිනි තිබ්බත් කමක් නැහැ කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක එකතු වුණේ. එහෙම එකතු වෙලා අවුරුදු දෙකක් යනකොට ලක්ෂ 15කට සංචාරකයෝ ලංකාවට ගෙන තැනට අභිපත් කරලා තිබ්බ සහෝදරවරුනි. මනුෂ්‍යද පුළුවන් වුණා සල්ලි ගේන්න එපා කියලා ජෛවිකාරයෝ ගේන්න එපා කියනකොට මේ තනිකර විදේශ ප්‍රේෂණ ලංකාවට ගේන්න පුළුවන් වුණා. ජනාධිපතිතුමා එතුමගේ කණ්ඩායමක් හදාගෙන දිවා රෑ වැඩ කරා මගේ ආදරණීය අම්මේ තාත්තේ. ඡන්ද කරේ නෑ. පළාත් පාලන ඡන්දෙ තිබ්බේ නෑ කියලා ජනාධිපතිතුමාට රංජිත් මද්දුම් බණ්ඩාර දානවා මූලික අයිතිවාසික පම්පෙත්තම. හැබැයි ජනාධිපතිතුමා ඡන්දෙ තිබ්බේ නැත්තේ ඇයි? ඒ වෙලාවේ ඡන්දෙ තිබ්බනම් ඔබතුමාලට ඛණ්ඩ දෙන්න වෙන්නේ නැහැ කියන එක මතක තියාගන්න මගේ අම්මේ තාත්තේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතික ජනබලවේගය සමගි ජනබලවේගය මේ දේශපාලන ව්‍යාපාර නියෝජනය කරමින් මෙවර ජනාධිපතිවරණය ඉදිරිපත් වන අපේක්ෂක දෙදෙනාට අභියෝගයක් කළා. ඒ අභියෝගය තමයි ඔහු කියන්නේ රට ඉදිරි ගොඩ ගන්නා වැඩපිළිවෙල පිළිබඳව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ අනිත් දේශපාලන ව්‍යාපාරවල ජනාධිපති අපේක්ෂකයෝ අනුගමනය කරන වැඩපිළිවෙල කුමක්ද කියන කාරණා පිළිබඳව ජනතාව සත්‍ය දැනගත යුතුයි කියලා. ඒ නිසා IMF සංවිධානය සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහත් අනුර දිසානායක ජාතික ජනබලවේගයේ නායකයාත් සමගි ජනබලවේගයේ සජිත් ප්‍රේමදාසත් සජීවී සංවාදයක් ඇති කර ඒ රටේ ජනතාවට දැනගන්න ඉඩ හැරෙමුයි කියලා රනිල් වික්‍රමසිංහ යෝජනා කළා. එයින් ඔහු අදහස් කළේ රටේ ජනතාව ඇත්ත දැනගත යුතුය කියන ස්ථාවරයේ සිටයි ඔහු ඒ ප්‍රකාශය කළේ. මේ ප්‍රකාශය ඔහු කළේ සිරිකොත එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානයේ පැවතිච්ච එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනයේදී. මේ සම්මේලනය කැඳවා තිබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන්නට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම සඳහා. අපි දැත් ඔසවලා අපේ එකඟතාවය ප්‍රකාශ කරමුද? යෝජනාවට සියලුම දෙනා පක්ෂ වගයි දැත් ඔසවා ඒකමතිකව සම්මත වෙනවා. යම් කෙනෙකු විරුද්ධව තිබෙනවද මේ යෝජනාවට? හොඳයි, බොහොම ස්තුතියි. එහෙමනම් පක්ෂයේ මහලේකම්තුමන් රංගේ බණ්ඩාර මැතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව පක්ෂයේ ගරු ජාතික සංවිධායකතුමන් සාගර රත්නායක මැතිතුමන් විසින් ස්ථිර කරන ලද ඒ යෝජනාව පක්ෂයේ විශේෂ මහා සම්මේලනය ඒකමතිකව සම්මත කළ වග මේ මොහොතේදී තාමත්ම සතුටින් යුතුව අපි මතක් කොට සිටිනවා. ඒ තියෙන්නේ මගේ අතේ 2020 මහා මැතිවරණයට අපි ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනය මිත්‍රයනි. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අවුල පටන් ගන්නෙ කොහොමද? අවුල ලියන්නේ කොහොමද කියන එක පිළිබඳව රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා 2020 දී රටටම කිව්වා මිත්‍රයනි. අවුල පටන් ගන්නෙ කොහොමද? අවුලක් වෙන්නේ කොහොමද? අවුල ලියන්නේ කොහොමද කියන එක සම්බන්ධව මේක පැහැදිලිව කියනවා. එහෙනම් අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට බාර අරගෙන මේ රටේ තිබුණ අවුල ලියන්න කටයුතු කරලා තියෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පූර්ණ සහයෝගය ලබා ගැනීම. මේ යුගයේ අවශ්‍යතාවය මේ රට හදන්නට බිනියෙක්. මේ රටන්න හදන්නට පුළුවන්, හිතන්නට පුළුවන්, වැඩ කරන්නට පුළුවන් එකම නායකත්වය රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන එක අපි සියලු දෙනා අවිවාදයෙන් පිළිඅර ගන්න ඕන. එතුමාට හයිය දීපු අගමැතිතුමා ඇතුළු මැති ඇමතිවරු කණ්ඩායමක් හිටියා. වෙන් වෙලා දේශපාලන කරපු පක්ෂ ගණනාවක මැති ඇමතිවරු ඒ අයත් බය නැතුව එතුමාට ශක්තිය දුන්නා, සහයෝගය දුන්නා. ඒකයි අද අපි මෙතන ඉන්නේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ජනාධිපතිකම ගත්තේ රාජපක්ෂලවත් නාමල්ලවත් එකඩ කරන්න නෙමෙයි. මේ රටේ ජනතාව එකඩ කරන්නයි එතුමා මේ ජනාධිපතිකම අරගෙන අද අවුරුදු 2ක් ගිය තැන ඒ විශ්වාසය ඇති කරලා තියෙනවා මිත්‍රෝ. අද තීරණය කරපු නැති ඡන්ද වලින් බහුතරයෙන් බහුතරය අද ගෙවල් වලට වෙලා කල්පනා කරනවා අපි මේ වැටුණ අමාරුවේ වැටුණ වෙලාවේ අපිට ප්‍රශ්න වලට මුහුණ දුන්න වෙලාවේ තනි
ආසනයක් අරගෙන ඉවරලා ආපු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ සැරේ ඒ කෘතගුණ ඒ යුතුයකම ඉස්ස කරන්න ඕනේ කියලා අද ගෙවල් වලට වෙලා සද්ද නැතුව ඒක තීරණය ගන්න බව අපිට විශ්වාසයි. පුණ්‍යවන්තකම තමයි එතුමා පාලනය කරපු මේ අවුරුදු දෙක ඇතුළත තද වැස්සත් නැහැ, තද නියගත් නැහැ, ලයිටුත් තියෙනවා, රටත් හොඳයි. එහෙම තමයි රටේ නිසි පාලකයෙක් පත් වුණාම කියලා මම ඔබට මතක් කරන්න කැමතියි මිත්‍රවරුනි. එතුමා මේ ආත්මේ කරගන්න ඕන පින්කම කරගෙන ඉවරයි. 2,30,00,000ක් ජනතාව මහපාරේ හිගා කකා ඉන්නකොට ඒ මහා ජනගග සුවපත් කරපු පුණ්‍යවන්ත නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමයි කියලා මම ඔබට මතක් කරමින් අතියේ ඓතිහාසික වාර්තාවක් තබමින් 21 වෙනිදා ශ්‍රී ලංකාවේ නවවන විධායක ජනාධිපති වීම ස්ථිරයි කියලා ප්‍රකාශ කරමින් සියලු දෙනාට ජය වේවා කියලා මම දිහඬ වෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ක්‍රියාවෙන් පෙන්වලා තියෙනවා පසුගිය අවුරුදු දෙකමාරේදී එතුමාට කොහොමද වැඩේ කරන්න පුළුවන් කියලා. බංගලොත් වෙලා තියෙන රටක් එතුමා උස්සලා ගත්තේ. එතුමා කටින් නෙවෙයි, එතුමා ක්‍රියාවෙන් පෙන්වුවේ. එවැනි නායකවරු තමයි අපිට ඕනේ මේ රටට. ඉදිරියට මේ රටට තව අවුරුදු 5කට එතුමාගේ නායකත්වය අපිට අවශ්‍යයි. ඒ නිසා තමයි එතුමත් එක්ක අනිත් පක්ෂ ගණනාවක් එතුමත් එක්ක එකතු වෙලා ඉන්නේ. අනිවාර්යයෙන්ම 21 වෙනිදා සැප්තැම්බර් 21 වෙනිදා අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා අනෙක් වාරයක් මේ රටේ ජනාධිපති වෙනවා කියලා මට සහතිකව කියන්න පුළුවන් මිත්‍රුනි. අපිට හැම මාස 6ටම IMF සංවිධානයෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන්, ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 700ක් විතර හම්බ වෙනවා. දැන් ඒකට ජපානයේ ඔක්කොම ආධාර දෙනවා කියලා තියෙනවා. දැන් තියෙන මුදල් ඇති අපිට ජනවාරි වෙනකම්. ඒ අය සැප්තැම්බර් මාසයේ අවසානයේ ඔක්තෝබර් මාසයේ එනවා. දැන් මොකද්ද තත්ත්වය කියලා අහන්න. බලේ තියෙනවා නම් අපි කියන්නේ මේක අපි ඉදිරියට ගෙනියනවා කියලා. මොකද්ද සජබේයි ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ? මේක සංශෝධනය කරනවා කියලා. එතකොට ඒගොල්ලෝ මුදල් දෙන එක නවත්තනවා වෙන අවුරුද්දට. මේ ඩොලර් මිලියන 700 නැති වුණා මේක එතනින් ඉවරයි. ආපහු යනවා පරණ යුගයට. ආපහු ඒ කියන්නේ මේක සාකච්ඡා කරනක. සාකච්ඡා කරන සාමාන්‍යයෙන් මාස 2ක් යනවා. මෙහෙම තත්ත්වයක් මාස 3ක් 4ක් යන්න පුළුවන්. ඒක ආපහු IMF අධ්‍යක්ෂ මණ්ඩලයට දාන්න තව සති 6ක් යනවා. ඉතින් මාස 6ක් සල්ලි නැතුව ඉන්නවද? මම අහන්න කැමතියි සජවෙන් උයි ජනතා විමුක්ති පෙරමුණේ. දැන් එයාගේ මැතිවරණ ප්‍රකාශ එන නිසා අපිට කියන්න තමුන්නාංශ මේ අඩු කරනවා නම් කොහෙන්ද අලුත් මුදල් හම්බෙන්නේ? ඔබතුමන් ආදායම අඩු කරනවා නම් කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ? අන්න එච්චරයි අපිට අහන්න තියෙන්නේ. වෙන මොකුත් වැඩක් නැහැ. මම එයාගෙන් අහන්න යනවා. අපි ඔක්කොම අහන්න යනවා. අපිට කියන්න. තමුන් මාසෙ මං කියන්නේ මේ රට එයාට කියන විනාශ කරන්න එපා. අපි පක්ෂ තුන එකතු වෙලා අපි වීඩියෝ සාකච්ඡාවක් කරමු IMF එක්ක. ඔයගොල්ලෝ අහන්නේ එයාගෙන් මොකද්ද කරන්න කියලා. ඒ තියෙන සාකච්ඡා අපි රටට දාමු. රූපවාහිනියේ. එච්චරයි තියෙන්නේ. මොකද මේගොල්ලොට නිකන් ගිහින් රට නැති කරන්න දෙන්න එපා. ඔයගොල්ලෝ ලෑස්ති නම් ඔයගොල්ලෝ හිතනවා නම් මේක වෙනස් කරන්න පුළුවන් කියලා. එහෙනම් කියන්න. ඒගොල්ලෝ කියනවා බදු මේ අපි ට්‍රිලියන 5 ආදායම තියාගන්නවා කියලා. එහෙනම් අපිට කියන්න කොහෙන්ද ඔය ආදායම හොයාගන්නේ කියලා. එච්චරයි අහන්න තියෙන්නේ. මේ ප්‍රශ්න දෙකට කරුණා කරලා විදුරු දෙන්න. එච්චරයි අපි දැනගන්න ඕනේ. බොරු කියන්න එපා IMF එකට කතා කරන්න යනවා කියලා. අපි ලෑස්ති අපි තුන් දෙනාම එක දවසක වීඩියෝ සාකච්ඡාවකින් එතන අහලා රටට ඒ සාකච්ඡාවම අපි දෙමු රූපවාහිනිය. ඒක කරන්න මම ලෑස්ති. නාමල් රාජපක්ෂ ඔහුත් මෙවර ජනාධිපතිවරණයට පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයෙක්. ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙනුත් ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීම් මාලාවක් සංවිධානය කරලා තිබුණා. මේ රැස්වීම වලට නාමල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයාගේ පියා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් සහභාගී වෙනවා. පුතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පියා සක්‍රියව මේ දේශපාලන රැස්වීමට සහභාගී වීම ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ පාක්ෂිකයන්ට ආධාරකරුවන්ට ප්‍රබල සවියක්.
අපි දැඩිසේ විශ්වාස කරනවා මෙරටේ සංස්කෘතියත් එක්ක බද්ධ වෙච්ච ආර්ථික ක්‍රමවේදයක් අපි අනුගමනය කළ යුතුයි. ගමයි පන්සලයි කේන්ද්‍ර කරගත් සමාජයක් අපි හදන්න ඕනේ. යම්කිසි හේතුවක් හින්දා පෞද්ගලික කාල සීමාව තුළ අද සමාජයේ බිඳ වැටලා තියෙනවා. තරුණ පරම්පරාව පන්සලෙන් ඈත් වෙලා තියෙනවා. පල්ලියෙන් කෝවිලෙන් ඈත් වෙලා තියෙනවා. ඒ තුළ අපි සංස්කෘතික වශයෙන් යම් කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා. මේකට අපි මුහුණ දෙන්න ඕනේ. ඉතින් ආණ්ඩුවකට වගකීමක් තියෙනවා. ආර්ථික සමාජ දේශපාලන වගේම මිලටේ ජනතාවගේ ආරක්ෂාව පාතාලෙන් මංකොල්ලකරුවන්ගෙන් පිප්පොහොට්කාරයන්ගෙන් බය නැතුව නිදහසේ ජීවත් වෙන්න පුළුවන් ආරක්ෂාව සපයන්නත් ආණ්ඩුවකට වගකීමක් තියෙනවා. මේ කාරණා එක්ක අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ මහින්ද චින්තනයේ කේන්ද්‍ර කරගත් ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරන අපි එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ සංවර්ධනය නවත්තපු තැන ඉඳන් ඉදිරියට අරගෙන යන්න සැප්තැම්බර් මාසයේ 22 වෙනිදා ඉඳන් අපි ආරම්භ කරනවා කියන එකත් අපි ඔබ තම උන්වහන්සේට තාමත් ගෞරවයෙන් මතක් කරනවා. යද රැස්වීම 6-7ක් හෙට හම්බන්තොට දිස්ත්‍රික්කයේ මගේ දිස්ත්‍රික්කේ රැස්වීම කීපයකටත් යන්න දෙනවා. මගේ කොමිතින් යක්කලත් මගේ තමයි. මේකත් මගේ ගම. දෙහිඳ අපි ගමට අවිල්ලා කතා කරන්න දෙයක් නෑ වැඩි. දෙහිඳ මම අපේ ගමේ අයගෙන් නෑදෑයන්ගෙන් ඉල්ලන්නේ. හිතමිතුරන්ගෙන් ඉල්ලන්නේ. අපි මේ රටට ද්‍රෝහී කරන දේශපාලනයක් කරන්නේ නෑ. අපි මේ රට ආරක්ෂා කරපු අය. ඉදිරියටත් ආරක්ෂා කරන අය. ඒ වගේම අපි වගකීමකින් කියනවා මගේ ආදරේ අම්මේ තාත්තේ මේ රට නැවත වතාවක් ආසියාවේ සංවර්ධන රට බවට පරිවර්තනය කිරීමේ වැඩපිළිවෙල අපි ආරම්භ කරනවා කියන එක මතක් කරමින් ඔබ සියලු දෙනා සුමානාගතය පදමින් තෙරුවන් පදමින් මානින සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණය වෙනුවෙන් එම පක්ෂයේ සංවිධානය කරන දීප ව්‍යාප්ත රැලි මාලාව දිනෙන් දින ක්‍රියාත්මක කරනවා. පසුගිය දිනක තඹුත්තේගමට සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ගියා ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර. ඒ රැස්වීමට විශාල ජන කායක් රැස් වෙලා තිබුණා. හොඳින් සංවිධානය කරලා තිබුණා. එහිදී සජිත් ප්‍රේමදාස සමගි ජනබලවේගයේ නායකයා කියන්නේ කතාවට පමණක් සීමා නොවි වැඩ කරන රාජ්‍ය නායකයෙක් හැටියට තමන් ඉස්සරහට ක්‍රියා කරනවා කියලයි. ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපති හැටියට සැප්තැම්බර් මාසේ 22 වෙනිදා මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් බර්ග සියලු දෙනාගේම ඡන්දයෙන් ශක්තියෙන් අපේ රටේ රාජ්‍ය නායකත්වයේ බාර ගන්න ආදරණීය නායකයාගේ ප්‍රවිෂ්ඨය මේ මොහොතේ සිදු වූ බව අපි ඔබට සතුටින් මතක් කර සිටිනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාට සජිත් ප්‍රේමදාස මැතිතුමාට දැන් ජයම වේවා. අවුවට වැස්සට හුරු මිනිසුන්නේ
නුඹලා දෑතිනි මන්දිර තැනුනේ. ඒ මිනිසුන්ගේ මලගම වෙනුවෙන් කොයි රජ මැදුරේද සුදු කොඩි නැගුණේ. ඔබ මේ රට තුල බිහි වෙලා මේ රටේ ආර්ථිකය සංවර්ධනය කරන්නට අවශ්‍ය කරන උපරිම දායකත්වය ලබා දීලා මේ රටේ ගොවි රජවරු විදියට සියවස් ගණනාවක් කටයුතු කළා. හැබැයි අදත් ඔබ තවමත් දිල්ලුභාවය තුල පීඩාවට පත් වෙනවා නම් ඔබේ හදවතේ හදගැස්ම අහන්නට ඔබේ හෘද සාක්ෂිය කියවීමට සමීප නොවුණු දේශපාලන නායකත්වයක් තිබුණ නිසා තමයි ඔබ අද මේ දිනුදුභාවය තුල නැත්නම් ඔබ මේ ආර්ථික අර්බුදය තුල පහුගිය කාලේ පීඩාවට පත් වුණේ. විශේෂයෙන් ප්‍රාතිහාර්යයක් නෑ, ආර්ථිකය ගොඩගත්තේ නෑ. තව බර ජනතාවට නැටවීම පමණයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුව කළේ. එතකොට මේ අන්ධකාර යුගය අපි අවසන් කරන්න ඕනේ. මේ අන්ධකාර යුගය අවසන් කළා සැප්තැම්බර් 21 වෙනිදා රටට හොඳක් වන රට නියම මාර්ගයට යොමු කරන ආණ්ඩුවක් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයේ යටතේ බිහි කිරීමට අප සියලු දෙනාම එක්වෙමුයි කියලා යෝජනා කරමින් ඔබට ජය ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. රට බාර ගන්න කියනකොට බාර ගන්නේ නැතුව පැනලා ගියා කියලා හැමතැනම කියනවා. මම කියන්න කැමතියි සජිත් ප්‍රේමදාස මැතිතුමා මොන මොහොතේවත් රට බාර ගන්න බෑ කියලා කිව්වේ නෑ. සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ වගකීම බාර ගන්න බෑ කියලා පැනලා ගියෙත් නෑ. අපි කිව්වා මූලික කොන්දේසි 4ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉෂ්ට කරන්න ඕන කියලා. ජාති කුල ආගම් ભેදවලින් තොරව විශේෂයෙන්ම ගොවි ජනතාවගේ දුක හඳුනන දුප්පතුන්ගේ දුක හඳුනන සියලුම ජනවර්ගවලට එකසේ සලකන ශ්‍රී ලාංකික ජනාධිපතිවරයෙක් 21 වෙනිදා බිහි වෙයි. ඒකට ඔබ සහාය දෙන්න කියලා ඉල්ලනවා වියතුන් වශයෙන්. බොහොම ස්තුතියි. සැප්තැම්බර් 21 වෙනිදා කියන්නේ මේ රටේ දේශපාලන පරිවර්තනය සිදු වෙන දවසක්. සජිත් ප්‍රේමදාස මැතිතුමාව මේ රටේ ජනාධිපති ධූරයට පත් කරනවා වගේම මේ රටේ අවුරුදු 30ක් තිස්සේ පැවතගෙන ආපු මේ රටේ දූෂිත වෙලා තියෙන ජරාජීර්ණ වෙලා තියෙන මේ රට බංගලොත් කරපු 94න් පටන් අරගෙන චන්ද්‍රිකා මැතිණියගෙන් ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ඒ වගේම රනිල් වික්‍රමසිංහ මැතිතුමා වටා ගොඩ නැගුණු එක්තරා චෞර කල්ලියක දේශපාලනය අවසන් කරන දිනේ තමයි සැප්තැම්බර් 21 වෙනිදා රැඳිලා තියෙන්නේ කියලා මම කියන්න කැමතියි. ඒක නිසා අද මේ රටේ දුකී දුප්පත් අහිංසක පීඩිත පන්තිය වෙනුවෙන් ඒ වගේම මේ රටේ අනාගතය වෙනුවෙන් අද සමගි ජන බලවේගයේ පාක්ෂිකයන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාක්ෂිකයන් මේ රටේ සජිත් ප්‍රේමදාස මැතිතුමාව ජයග්‍රහණය කරන්නට ඒක රාශියලා ඉවරයි පෙළ ගැහිලා ඉවරයි කියන කාරණේ විශේෂයෙන් මතක් කරන්න ඕනි. මේ මැතිවරණය අපි දන්නවා අද දවසේ නෙමෙයි හරිනම් ලැබෙන්න තිබුණේ මීට වසර දෙකකට කලින් ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනතාව අපා දුක් විඳින තැනට පත් කරලා මේ රටේ ජනතාව නොවිදිනා දුක් විඳින තත්ත්වයට පත් කරනකොට ගෝඨාභය රාජපක්ෂ මේ පාලනයෙන් ජනතාව විසින් එළවා හරින වෙලාවේ ජනතාව බලාපොරොත්තු වුණා මේ රටේ ජනතාවාදී නායකයෙක් ජනතාවගේ කැමැත්ත තියෙන නායකයෙක් පත් කරගන්න අපි බලාගෙන හිටියා. නමුත් කුමන්ත්‍රණ කරලා අපේ පක්ෂේ පරණ හිටපු නායකයා එක්සත් ජාතික පක්ෂයේ කුණු කූඩේට දාපු නායකයා මේ රටේ ඩීල් කාර්යයා රාජපක්ෂ රුත් එක්ක ඩීල් ගහලා ගිහිල්ලා මේ රටේ ජනාධිපති ධූරය ගත්තා. ඒක නිසා මේ රටේ ජනතාව අවුරුදු 2ක් තිස්සේ අද වෙනකොට වේගයෙන් ඉදිරියට යනවා වෙනුවට අපි අපා දුක් විඳමින් බදු ගෙවමින් ජනතාව පීඩාවට පත් වෙච්ච යුගයක් අද නිර්මාණය වෙලා තියෙනවා. තමුන්නාන්සේලාට හොඳ නායකයෙක් ඉන්නවා. මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් නායකයෙක් ඉන්නවා. තමුන්නාන්සේලා අද නොලවෙන ආශාසුම ලබා දෙනවා කියන එක අපි තමුන්නාන්සේලාට සාතික වෙන මිත්‍රවන්නේ. ඒ වගේම මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ බෞද්ධ ගොවි ජනතාව ජීවත් වෙන්නේ හැමදාම අපිට ගොවි කන්නේ ආම්බස් යල් කන්නේ આવත් මා කන්නේ આવත් ජලයක ප්‍රශ්නයක් තියෙනවා. නායකතුමනි අපි යෝජනා කරලා තියෙන ජලාශය තුන තමුන්නාන්සේ අපිට ඉදි කරලා දෙයි කියලා අපි විශ්වාස කරනවා. තමුන්නාන්සේ දැක්කද දන්නේ නැහැ. අනුරාධපුර වේදිකාව පහුගිය දවසක රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අනුරාධපුර වේදිකාව ඔබ කියන්න එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් කවුද එදා හිටියේ
කිසිම කෙනෙක් හිටියේ නැහැ. එදා හිටියේ ඒ වේදිකාවේ හිටියේ වෙන කවුරුත් නෙමෙයි. අපි එදා හිටියා. ඒ නයි බලුංගොත් එක අපි එදා හිටියා. සල්පියොත් එක හිටියා. හැබැයි අපට එපා වෙලයි අපි එදා එළියට බැස්සේ. අන්නේ සලපදලත් එක්ක තමයි අද රනිල් වික්‍රමසිංහ මැතිතුමාද ඉන්නේ. මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අස්සක් මුල්ලක් නැර මම නොගිය තැනක් නැහැ. විශේෂයෙන්ම ආසන 7ෙම මම ගිහිල්ලා තිබෙනවා. මැදවච්චියෙන් පටන් ගත්තාම මැදවච්චිය පදවිය කැවිතිගොල්ලෑව රඹාව. ඊළඟට හොරෝපතානෙන් පටන් ගත්තාම හොරෝපතාන ගලෙන් බිඳුණු වැව කහටගස්තිකිලිය. නැගරහින අනුරාධපුර ගත්තාම නැගෙනහිර නුවරගම් පළාත නාච්චදුව. අනුරාධපුර බටහිර ගත්තාම මධ්‍යම නුවරගම් පළාත විලච්චිය නොච්චියාගම. කලාවෙන් පටන් ගත්තාම රාජාංගණය තමුත්තේගම තලාව ඉපලෝගම ගල්නෑව. මිහින්තලේ ගත්තාම මිහින්තලේ තිරප්පනේ. කැකිරාව ගත්තාම කැකිරාව පළුගස්වැව පලාගල. ඔන්න ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 22ම මේ 22ටම අපි වෙනමම සංවර්ධන සැලසුම් ආරම්භ කරලා මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිබෙන ග්‍රාම සේවා වසම් 694 ඔබලා නම් කියන්නේ තුලාන කියලා. තුලාන 694 තුල තිබෙන ගම්මාන නගර 2003ම අනිවාර්යෙන්ම දියුණු කරනවා. එහි ජීවත් වෙන අපේ ආදරණීය ජනතාව ජාති ආගම් කුලමල පන්ති පක්ෂ තරාතිරම් බෙහෙදෙන් තොරව අපි ඔබව රකින්නවා. ඔබට ශක්තිය ලබා දෙනවා. නියත වශයෙන්ම 21 වෙනිදා වෙනකොට සැප්තැම්බර් මාසේ අනුරාධපුර දිස්ත්‍රික්කය ප්‍රේමදාස ප්‍රතිපත්ති ජයග්‍රහණය කරවන්නට ප්‍රේමදාස ප්‍රතිපත්ති වල හොඳ ගුණාංගයන් ජයග්‍රහණය කරවන්නට ඔබ සියලු දෙනාම ශක්තිය ලබා දෙනවයි කියන එක මට විශ්වාසයි. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ජනාධිපතිවරණ ඉදිරිපත් වෙලා ඉන්න තවත් අපේක්ෂකයෙක්. ඔහු ස්වාධීනවයි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙලා තිබෙන්නේ. ඔහුත් දිවයිනම ආවරණය වන ආකාරයට ජනතලි මාලාවක් සංවිධානය කරන මේ ජනාධිපතිවරණය වෙනුවෙන්. ඔහුට සෙනග හිටියත් නැතත් ප්‍රශ්නයක් නැහැ. ඔහුගේ අදහස ඍජුව ප්‍රකාශ කිරීම ඔහු සිද්ධ කරනවා මේ රැස්වීම් වල අපි දකිනවා. ඔහු කියන්නේ ඔහුගේ රැස්වීම් වලට කන්න බොන්න එන්න යන්න කිසිම පහසුකමක් දෙන්නේ නැහැ. මේ එන කිහිප දෙනා තමන්ගේ අදහසට ගරු කිරීම පිළිබඳව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට තිබෙන අභිමානය. අද රට පවතින ඉතාම ආබාධිත තත්ත්වයක නිසා මේ සැප්තැම්බර් 21 ඉතාම තීරණාත්මකයි. සමයි ජනබලවේගයෙන් තනතුරු වලින් ඉවත් වුණා. ඒකට ප්‍රධානම හේතුව තමයි සජිත් ප්‍රේමදාසගේ කල්ක්‍රියාව. හැමෝම මට කියන අපරාධයයි වුණේ හිටියනම් සජිත් දිනුවම අකමැති වෙන්න තිබ්බනේ කියලා. නමුත් මගේ හද සාක්ෂිය මේ වෙලේ මට කියන්නේ සජිත් දිනලා මේ රටට යහපතක් වෙන්නේ නැහැ කියලා. අපි මේකට අනිවාර්යයෙන්ම පිළියමක් ගන්නවා. මට විශ්වාසයක් තියෙනවා මම යුද්ධය ඉවර කරනවා කියලා කිව්වේ අවුරුදු 3ක්. මම අවුරුදු 2යි මාස 9න් ඉවර කරා. මේක අපි වෙනස් කරන්න ඕනේ. තමුන්නාසලා වෙනස් කරන්න මේක තීරණයක් ගන්න. මේක කරන්න පුළුවන් තමුන්නාසලාට විතරයි. වේදිකාවේ ඉන්න අපිට තනියම මේවා කරන්න බෑ. හමුදාවේ ලක්ෂ 2ක් එකතු කරගෙන තමයි මම යුද්ධ දෙන්නේ. තමුන්නාසලා අපට ආශිර්වාද කරොත් අපිට මේ ගමන ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒකන්ද මේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනේ. පක්ෂ දේශපාලනයෙන් ගැලවෙන්න 95ක් මේ රටේ ස්වාධීන ඡන්ද පාවෙන ඡන්ද වෙන්න ඕනේ. එදාට තමුන්නාසලා ජයග්‍රහණය කරනවා අනිවාර්යයි. අපි වැඩ කළ යුත්තේ දුප්පතාට සොච්චමක් දීලා සතුටු කරලා ඡන්ද ගන්න නෙමෙයි. ඒකේ දුප්පත් බව නැති කරන්න බෑ. දුප්පත් බව නැති කරන්න නම් ඉස්සෙල්ලා රට උස්සන්න ඕනේ. රට උස්සලා තමයි තමුන්නාසලාගේ ජීවන මට්ටම උඩට ගන්න පුළුවන්. මේක පැහැදිලිව තේරුම් ගන්න.